කාසියේ වාසිය ශ්‍රී ලංකාව දිනාගත්තු පිච්චක හොඳින් පරීක්ෂා කර බලා පළමුවෙන් පන්දුවට පහර දෙනවාද පන්දු රක්නවාද යන්න තීරණය කිරීමට මොලේ පෑදේවා. මුලින්ම පන්දුවට පහර දෙන ක්‍රීඩකයන් දෙදෙනා පැන පැන ආක යන පන්දු වලට අපරීක්ෂාකාරීව පහර නොදී දුර්වල පන්දු වලට පමණක් පහර දී මුල්ලෝවර පහ තුළ ජීවත් ස්ථාවර ලකුණු ප්‍රමාණයක් ලබාගෙන ශක්තිමත් අඩිතාලමක් ලබා දීමට හැකි වේවා. අනවශ්‍ය රණවුන් ලබා නොදී කඩළු අතර දිවීමට මොලේ පෑදේවා. එකෙක් දෙන්නෙක් අවුට් වූ පසු අනෙකුන්ට ඉතිරි නියමිත ඕවර් ටික ඉවර වෙනකන්වත් පන්දුවට පහර දීමට මොලේ පෑදේවා. අන්තිමට පන්දුවට පහර දීමට පැමිණෙන ක්‍රීඩකයාට ලකුණු 5ක් 10ක් ගන්නටවත් හැකි වේවා. පන්දු යවන්නෙක් තෝරා ගැනීමේදී අඩුම ගානේ ලකුණු 5ක් 10ක් ලබා ගන්න පුළුවන් එකෙක් කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට තේරී කමුඩුවට මොලේ පෑදේවා. එකා පිට එකම විදිහට අවුට් වෙනකොට මෙහෙම ගහපිය කියන්න පුහුණු කරුවොත් මොලේ පෑදේවා. මොලේ පෑදේවා. පන්දු යැවීමේදී උපරිම වේගයෙන් ඇස්කම් පියාගෙන වයිට් බෝල් නෝ බෝල් පන්දු නොයවා විකට් එකටම යෝකර් පන්දු පමණක් වැඩියෙන් යැවීමට පිටිකරු අසරණ කිරීමට මොලේ පෑදේවා. උඩපන්දු රැක ගැනීමේදී මල්ටිබෝඩ් අතේ ගාගෙන හෝ පන්දු අති නොහර අල්ලා ගැනීමට හැකි වේවා. හතරේ සීමාව වෙත යන පන්දුව රැක ගැනීමට දිව යාමට කකුල් දෙකට යෝධ බල යෝධ ශක්තිය ලැබී වේගයෙන් දිව යාමට හැකි වේවා. මේකේ නොකී සියලු අතුවාන්තරා මේකේ ගොස් සියලු දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදයෙන් පින් බලයෙන් වාසනා බලයෙන් කනාවට හෝ අවසාන තරගයේ ළඟා වී ලෝක කුසලානේ ලබා ගැනීමට හැකි වේවා. ඒ වගේම මුම් පෙරදුනොත් නැතත් ඉවසා සිටීමට හැකි ප්‍රේක්ෂක පිරිසක් තරඟ නැරඹීමට පැමිණෙත්වා. ඒ ස්වහම්තු